කෙවින්ගේ තාත්තා, කෙවින්ගේ අම්මා, කෙවින්ගේ අක්කා මේ හැමෝම නිම්නාවිලයි ගෙදර නිම්නාවේ බලන්න එන දවසක් අනිවාර්යෙන්ම අපිට ඉදිරියට බලාපොරොත්තු විය හැකියි කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. විශේෂයෙන්ම නිම්නාවි කොච්චර හොඳයිද කියන එක ඉදිරියට අනිවාර්යයෙන්ම දැනෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ වෙන කවුරුවත් නෙමෙයි. අර පහුගිය දවස්වල නුරාන් කරලා ගිහපු දේවල් දැන් නුරාන් කරන දේවල් අනිත් එක කෙල්සිට ගොඩාක් අපහාස කරපු දේවල් මෙන්න මේ සියලු දේවල් එක්ක තමයි ගොඩාක් කේන්ති ගිහින් ඉන්නේ. ඒක අපිට මේ වෙලාවේ හොඳින්ම විශ්වාස කරගන්නට අවස්ථාවක් ලැබෙනවා කියන මේ කතාව ගැනම තමයි අද අපි මේ වෙලාවේ කතා කරගන්නට අවස්ථාවකුත් ලබාගෙන ඉන්නේ. මේ විශ්වාසය අපි අනිවාර්යෙන්ම තහවුරු කරගත යුතුයි කියලයි අද වීඩියෝ එක තුලින්ම අපිට කතා කරන්නට ඉඩකඩක් හදලා දීලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයත් එක්කම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපි මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නටත් ඕනේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ලස්සන්ට ඔසරියක් එහෙම ඇඳලා එදා දවසට අනිවාර්යෙන්ම ඉස්සරහට එද්දී කෙවින්ගේ තාත්තට වගේම අම්මටත් හරිම ලොකු සතුටක් ඇති වේවි. විශේෂයෙන්ම තමන්ගේ එක දරුවෙක් හරිම කෙනා හොයාගත් එක ගැන. මොකද දැන් කෙල්සි වැරදි කෙනා හොයාගත්ත නිසා තමයි තව ටිකෙන් මුළු ජීවිතේම අවුල් වෙන්නේ. හැබැයි හැමෝම අවදානයෙන් හිටපු හින්දා මේ හැමදේම වෙනස් කරගන්න පුළුවන්කම ලැබුණා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් හදාගෙන හිටියේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරගන්නට ලැබෙනවා කියන කතාව තමයි මම මේ වෙලාවේ ඔයාලට කතා කරන්නට සූදානමකුත් තියාගෙන හිටියේ. තව දෙයක් කියන්නට ඕනේ. කෙල්සි පහුගිය කාලේ Taman හැසිරුණු විදියට මේ කට්ටියගෙන් සමාව ගන්න එක පවා ඉදිරියට සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ මල්ලි පහුගිය කාලේ අර බොරුවක් කරලා තිබුණානේ. ඒ හැමදේම කරන්නට මල්ලිට හේතුවක් තිබුණ එක ගැන මේ කට්ටිය ඉදිරියට පැහැදිලි කරලා දෙනවා වෙන්න ඇති කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ විතරකුත් නෙමෙයි අනිවාර්යෙන්ම මේ අවස්ථාවේදී තමන්ගේ පුතා හරිම කෙනා හොයාගෙන තියෙන එක ගැන ගොඩාක් සතුටු හිතෙන්න කාරණා ටිකක් එකතු වේවි කියන කතාව ගැන විතරක්ම අපි මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයව දැනුවත් කරන්නට සූදානමකුත් ඇති කරගන්නේ.